අනිච්චා අනිච්ච යන වචනයේ තේරුම පළමු පැවති ආකාරය වෙනස් වන්නා වූද ගිනිදැල් නිවී යන්නාක් මෙන් සම්පූර්ණයෙන් නැතිවන්නා වූද දෙය යනුයි. සකල සංස්කාරයෝම අනිත්‍යය. ඇතිවන සංස්කාරයන් අතර විනාඩියක් තබා තත්පරයකුදු පවත්නා එක සංස්කාරයකුදු නැත්තේය. විදර්ශනා නොකරන අන්ධ පෘථග්ජනයන් දින ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කල්පවත්නා දේ ලෙස සලකන මනුෂ්‍ය ශරීර, තිරස්චීන ශරීර හා ශරීරාවයවයන්හිද ගස් වැල්, කොළ මල්, ගෙඩි ආදියෙහිද පස් ගල්, රන් රිදී, මුතු මැණික්, යකඩ, තඹ, පිත්තල, ඊයම් ආදියෙහිද ඇසිපිය හෙළන තරම් කාලයකුදු පවත්නා කිසිවක් නැත්තේය. ඒ බව වැටහෙන තරමට, පෙනෙන දැනෙන තරමට දියුණු කරගත් විදර්ශනා ඥානය උසස් විදර්ශනා ඥානයය. නොදියුණු සාමාන්‍ය විදර්ශනා ඥානයට දැනෙන්නේ සාමාන්‍ය විදර්ශනා ඥානයෙන් දත හැක්කේ සංස්කාර පරම්පරාවන්ගේ නැති වී යාම වූ අනිත්‍ය ස්වභාවයය. යෝගාවචරයන් විසින් මුලින් කළ යුත්තේ සංස්කාර පරම්පරාවන්ගේ නිරෝධය හෙවත් නැති වී යාම වූ ඖදාරික අනිත්‍ය ස්වභාවය බැලීමය. ක්‍රමයෙන් එය කෙටි කරමින් බලබලා ෂණයක් පාසා සිදුවන සංස්කාරයන්ගේ නිරෝධය දැකිය හැකි වන පරිද්දෙන් ඥානය දියුණු කළ යුතුය. එයට කල් ගත විය හැකිය. මතු දැක්වෙන ක්‍රමයට සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය බලමින් සිහි කරමින් සිටින යෝගාවචරයාට ක්‍රමෙන් තියුණු වූ සියුම් වූ විදර්ශනා ඥානය ඇතිවන්නේය. මේ පොළොවෙහි අතීතයේ විසූ ගණනින් ප්‍රමාණ නොකළ හැකි බොහෝ මනුෂ්‍යයෝ සිටි බවට ලකුණකුදු ඉතිරි නොවී විනාශ වූහ. දැනට වෙසෙන මනුෂ්‍යයෝද එසේම විනාශ වන්නාහ. වර්ෂ ලක්ෂ ගණනට, කෝටි ගණනට ආයු ඇති ආනුභාව සම්පන්න දෙවියෝද, කල්ප ගණන් ආයු ඇති මහානුභාව සම්පන්න බ්‍රහ්මරාජයෝද විනාශයෙන් කෙළවර වන්නාහ. ඇත් අස්, ගව, එළු බැටළු, බලු කපුටු ආදීහුද විනාශයෙන් කෙළවර වන්නාහ. ඇඳපුටු මේස, අල්මාරි පෙට්ටි ආදි නන්වැදෑරුම් භාණ්ඩයෝද දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් ධන වැය කොට තනා ඇති ගෙවල්ද, රථ, යන්ත්‍ර ආදියද යන මේ සියල්ල විනාශයෙන් කෙළවර වන්නාහ. පොළොවේ ගස්වැල්, ඇලදොල, ගංගා, වැව් පොකුණු ද විනාශයෙන් කෙළවර වන්නේය. මහ කඳු, මහ සයුරු, මහ පොළොව, ඉර, සඳ යන මේ විශාල වස්තූහුද කල්පාන්තයේදී ගිනිගත් කපුරුසේ කිසිවක් ඉතිරි නොවී විනාශ වන්නාහ. එබැවින් සකල සංස්කාරයෝම අනිත්‍යයෝය. තමාගේ පංචස්කන්ධය ගැන මෙසේ නුවණින් බලනු. මා සම්බන්ධ අතීත භවයන්හි ඇති වූ සංස්කාරයෝ අතීත භවවලදීම නිරුද්ධ වූහ. අතීත භවයෙන් මේ භවයට ආ කිසි සංස්කාරයක් නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. වර්තමාන භවයේ ඇති මේ සංස්කාර සියල්ල මේ භවයේදීම නිරුද්ධ වන්නේය. මේ භවයේ ඇති කිසි සංස්කාරයක් හෙවත් නාමයක් හෝ රූපයක් අනාගත භවයට නොයන්නේය. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. ප්‍රථම වයසේදී පැවති සංස්කාරයෝ ප්‍රථම වයසේදීම නිරුද්ධ වන්නාහ. මධ්‍යම වයසට නොපැමිණෙන්නාහ. මධ්‍යම වයසේදී පැවති සංස්කාරයෝ මධ්‍යම වයසේදීම නිරුද්ධ වන්නාහ. පශ්චිම වයසට නොපැමිණෙන්නාහ. පශ්චිම වයසේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වන්නාහ. එයින් එක සංස්කාරයකුදු
අනාගත භවයට නොයන්නේය. එබැවින් සංස්කාරයෝ අනිත්‍යෝය. සියවසක් ජීවත් වන්නෙකුගේ ජීවිත කාලය මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, හානි දශකය, ප්‍රාග්භාර දශකය, ප්‍රවංක දශකය, මෝමෝහ දශකය, ශයන දශකය යන දශකයන්ගේ වශයෙන්ද අනිස බව මෙනෙහි කරනු. සියවසක් ජීවත් වන්නහුගේ පළමු වන දසවස මන්ද දශක නම් වේ. ඔහු සෙල්ලමෙන් ගත කරන දෙවන දසවස ක්‍රීඩා දශක නමි. ශරීරය ලස්සනට පවතින තුන්වන දසවස වර්ණ දශක නමි. ශරීර ශක්තිය බොහෝ ඇති සතරවන දසවස බල දශක නමි. හොඳට නුවණ ඇති පස්වන දසවස ප්‍රඥා දශක නමි. ශරීර ශක්තිය පිරිහෙන අතට හැරෙන සවන දවස හානි දශක නමි. ඉන්පසු ශරීරය ඉදිරියට බරවන බැවින් සත්වන දසවස ප්‍රාග්භාර දශක නමි. අටවන දසවස ශරීරය ඉදිරියට නැමෙන බැවින් ප්‍රවංක දශක නමි. සිහිය අඩුවන බැවින් නවවන දසවස මෝමෝහ දශක නමි. ගමනාගමනය හා වැඩ කළ නොහැකිව බෙහෙවින් ශයනයක වැතිර සිටින බැවින් දසවන දසවස ශයන දශක නමි. පළමුවන දසවස වූ මන්ද දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වන්නාහ. ක්‍රීඩා දශකයට නොපැමිණෙන්නාහ. දෙවන දසවස වූ ක්‍රීඩා දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වන්නාහ. වර්ණ දශකයට නොපැමිණෙන්නාහ. තුන්වන වර්ණ දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වන්නාහ. බල දශකයට නොපැමිණෙන්නාහ. සතරවන බල දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වන්නාහ. ප්‍රඥා දශකයට නොපැමිණෙන්නාහ. පස්වන ප්‍රඥා දශකයේ සංස්කාරයෝ සවන හානි දශකයට නොපැමිණෙන්නාහ. එහිම නිරුද්ධ වන්නාහ. සවන හානි දශකයේ සංස්කාරයෝ සත්වන ප්‍රාග්භාර දශකයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. ප්‍රාග්භාර දශකයේ සංස්කාරයෝ අටවන ප්‍රවංක දශකයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. ප්‍රවංක දශකයේ සංස්කාරයෝ නවවන මෝමෝහ දශකයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. මෝමෝහ දශකයේ සංස්කාරයෝ දසවන ශයන දශකයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. ශයන දශකයේ සංස්කාරයෝ භවාන්තරයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යෝය. සියවසක් වූ ජීවිත කාලයේ පස්වස බැගින් 20 කොටසකට බෙදා අනිත්‍ය භාවය බලනු. පළමුවන පස්වසෙහි සංස්කාරයෝ දෙවන පස්වසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. දෙවන පස්වසෙහි සංස්කාරයෝ තෙවන පස්වසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. පෙයාලං එකුන් 20 වන පස්වසෙහි සංස්කාරයෝ 20 වන පස්වසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. 20 වන පස්වසෙහි සංස්කාරයෝ දෙවන භවයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යෝය. සියවසක් වූ ජීවන කාලය ක්‍රමයෙන් කෙටි කරමින් බෙදා අනිත්‍යතාව බලනු. සියවස සිව්වස බැගින් බෙදූ කල්හි කොටස් 25කි. එයින් පළමුවන සිව්වසෙහි සංස්කාරයෝ දෙවන සිව්වසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. දෙවන සිව්වසෙහි සංස්කාරයෝ තෙවන සිව්වසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. පෙයාලං සූවිසි වන සිව්වසෙහි සංස්කාරයෝ පස්විසි වන සිව්වසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. පස්විසි වන සිව්වසෙහි සංස්කාරයෝ අනන්තර භවයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. නැවත ආයු කාලයේ තෙවස බැගින් 33 කොටසකට බෙදා අනිත්‍යතාව බලනු.
පළමුවන තෙවසෙහි සංස්කාරයෝ දෙවන තෙවසට නොපැමිණ එහෙම නිරුද්ධ වන්නාහ. දෙවන තෙවසෙහි සංස්කාරයෝ තෙවන තෙවසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. පෙය්‍යාලං දෙතිස්වන තෙවසෙහි සංස්කාරයෝ තෙතිස්වන තෙවසට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. තෙතිස්වන කොටසෙහි සංස්කාරයෝ භවාන්තරයට නොපැමිණ එහිම නිරුද්ධ වන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. මෙසේ ආයු කාලයේ දෙවස බැගින්ද එක්වස බැගින්ද බෙදා අනිත්‍යතාව බලනු. ඉක්බිති එක් වසරක් වස්සාන හේමන්ත ගිම්හාන යන 3 ඍතුවට බෙදාද දෙමස බැගින් බෙදාද එක්මස බැගින් බෙදාද නැවත සති වශයෙන් බෙදාද සති දවස් වශයෙන් බෙදාද අනිත්‍යතාව සිහි කරනු. ඉක්බිති දිනය රෑදාවල් වශයෙන් දෙකට බෙදාද රාත්‍රී ප්‍රථම යාමය මධ්‍යම යාමය පශ්චිම යාමය වශයෙන් 3ට බෙදාද දවාල පූර්වාහ්න මධ්‍යාහ්න සායාහ්න වශයෙන් 3ට බෙදාද අනිත්‍යතාව බලනු. රාත්‍රියෙහි පැවති සංස්කාරයෝ රාත්‍රියෙහිම නිරුද්ධ වන්නාහ. දවල් කාලයට නොපැමිණෙන්නාහ. දවාලෙහි පවත්නා සංස්කාරයෝ දවාලෙහිම නිරුද්ධ වන්නාහ. රාත්‍රිය පැමිණෙන තෙක් නොපවත්නාහ. රාත්‍රියේ ප්‍රථම යාමේ සංස්කාරයෝ ප්‍රථම යාමයේම නිරුද්ධ වන්නාහ. මධ්‍යම යාමයට නොපැමිණෙන්නාහ. මධ්‍යම යාමේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වන්නාහ. පශ්චිම යාමයට නොපැමිණෙන්නාහ. දවාලෙහි පූර්වාහ්නයේ සංස්කාරයෝ පූර්වාහ්නයෙහිම නිරුද්ධ වන්නාහ. මධ්‍යාහ්නයට නොපැමිණෙන්නාහ. මධ්‍යාහ්නයෙහි සංස්කාරයෝ මධ්‍යාහ්නයෙහිම නිරුද්ධ වන්නාහ. සායාහ්නයට නොපැමිණෙන්නාහ. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. තවද ඉදිරියට යාම, පස්සට ඊම, ඉදිරිය බැලීම, දෙපස බැලීම, අත්පා නැමීම, දිගහැරීම යනාදී කායික ක්‍රියාවන් අනුවද අනිත්‍යතාව බැලිය යුතුය. ශරීරයේ ඉදිරියට යාමේදී පැවති රූපයෝ පස්සට ඊමේදී නැත. ඒවා ඉදිරියට යාමේදීම නිරුද්ධ විය. පස්සට ඊමෙහි පැවති රූප නැවතුණු පසු නැත. ඒවා පස්සට ඊමෙහිදීම නිරුද්ධ විය. නැවතී සිටීමෙහිදී පවත්නා රූප එහිම නිරුද්ධ වේ. ගමන් කරන කල්හි ඒවා නැත. ඉදිරියේ බැලීමෙහිදී පවත්නා රූප එහිම නිරුද්ධ වේ. දෙපස බැලීමෙහිදී ඒවා නැත. පහත හෙලා තුබූ අතෙහි රූප එසවීමෙහිදී නැත. ඔසවා තුබූ අතෙහි රූප පහත හෙලීමේදී නැත. දිගහැර තුබූ අතේ හෝ පයේ රූප හකුලන කල්හි නැත. හකුලා තුබූ අතේ හෝ පයේ රූප දිගහල අතේ හෝ පයේ නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. තවත් සියුම් ලෙස අනිත්‍යතාව වැටහීම පිණිස ගමනෙහි එක් එක් පියවරක් එසවීමය, ඉදිරියට යැවීමය, එහා මෙහා යැවීමය, පහත හෙලීමය, බිම හෙලීමය, බිමට තද කිරීමය කියා සකොටසකට බෙදා අනිත්‍යතාව බැලිය යුතුය. එය පොළවෙන් එසවීමෙහිදී ඇතිවන්නේ පඨවි ආපෝ ධාතු මද තේජෝ වායෝ ධාතු උත්සන්න රූප කලාපයෝය. පය ඉදිරියට යැවීම එහා මෙහා යැවීම කරන කල්හි ඇතිවන්නේද එබඳුම රූප කලාපයෝය. පය පහත හෙලීමේදී තේජෝ වායෝ ධාතු මද වූ පඨවි ආපෝ ධාතු උත්සන්න වූ රූප කලාපයෝ ඇති වෙති. බිම තැබීම්, බිමට තද කිරීම දෙකහිද එබඳුම රූප කලාප ඇතිවේ. පය එසවීමේදී පැවති රූපයෝ එහිදීම නිරුද්ධ වෙති. ඉදිරියට ගෙන යාමේදී ඒවා නැත. ඉදිරියට ගෙන යාමේදී පැවති රූප එහිදීම නිරුද්ධ වේ. පය එහා මෙහා ගෙන යාමේදීද ඒවා නැත. එහා මෙහා ගෙන යාමේදී පැවති රූප පහත හෙලීමේදී නැත. පහත හෙලීමේදී පැවති රූප පය බිම තැබීමේදී නැත. බිම තැබීමේදී පැවති රූප එහිදීම නිරුද්ධ වේ.
බිමට පය තද කිරීමේදී ඒවා නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. මේ කරුණු එසේම බව තේරුම්ගත් යෝගාවචරයා උසස් විදර්ශනා ඥානය ඇතියෙකු බව කිය යුතුය. මෙතකින් සාමාන්‍යයෙන් පංචස්කන්ධයේම අනිත්‍යතාව ප්‍රකාශ කර ඇතද මෙය කියන ලද කරුණු සිතන පින්වතුන්ට ඒ කරුණු වලින් වඩා ප්‍රකට වන්නේ රූපස්කන්ධයාගේ අනිත්‍යතාව පමණකි. එබැවින් වේදනා සංඥා සංඛාර විඥාන යන සතර නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව විශේෂයෙන් කිය යුතුව ඇත්තේය. යෝගාවචරයන් විසින්ද සතර නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව වෙන වෙනම තේරුම් ගත යුතුය. ජාතියෙන් ජාතියට යෙමින් සුවදුක් විඳින ආත්මයක් ඇතැයි යන හැඟීම ඇතිවන්නේ නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව නොවැටහීම නිසාය. ඒ ආත්ම සංඥාව අනිත්‍ය සංඥාවට විරුද්ධ වූවකි. නිත්‍ය කිසියම් සංස්කාරයක් ඇතය යන සංඥාව ඇත්තහුගේ විදර්ශනාව අසම්පූර්ණය. ඒ හැඟීම ඇතිතෙක් ඔහුට මඟඵල නොලැබිය හැකිය. එබැවින් සෝවත භික්ඛවේ භික්ඛු කිංචි සංඛාරං නිච්චතෝ සමනුපස්සන්තෝ අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ භවිස්සතිති නේතං ඨානං විජ්ජති. අනුලෝමිකාය කන්තියා අසමන්නාගතෝ සම්මත්ත නියාමං ඔක්කමිස්සතිති නේතං ඨානං විජ්ජති. සම්මත්ත නියාමං අනෝක්කමමානෝ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහත් ඵලං වා සච්චි කරිස්සතිති නේතං ඨානං විජ්ජති යනු වදාළසේක. එහි තේරුම යම් භික්ෂුවක් කිසි සංස්කාරයක් නිත්‍ය දෙයක් ලෙස දක්නේ නම් අනුලෝමික කන්ති නම් වූ මඟඵල ලැබීමට අනුරූප උසස් විදර්ශනා ඥානයෙන් යුක්ත වන්නේ නොවේ. අනුලෝමික කන්ති නම් වූ උසස් විදර්ශනා ඥානයෙන් යුක්ත නොවූයේ සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයේ නොලබන්නේය. එය නොලබන්නා වූ යෝගාවචර තෙමේ සෝවාන් ඵලය හෝ සකදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අරහත් ඵලය හෝ නොලබන්නේය යනුයි. නාමස්කන්ධයන්ම විශේෂයෙන් ආත්ම සංඥාවට හේතු වන බැවින් හා ඒවා සම්බන්ධයෙන් ඇති වූ ආත්ම සංඥාව දුරලීම දුෂ්කර බැවිනුත් නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව විශේෂයෙන් බැලිය යුතුය. මතු දැක්වෙන කරුණු අනුව නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව නැවත නැවත නුවණින් බැලීමෙන් කල්පනා කිරීමෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ඒවායේ අනිත්‍ය භාවය තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. සුඛ වේදනාවය, සෝමනස්ස වේදනාවය, දුක්ඛ වේදනාවය, දෝමනස්ස වේදනාවය, උපේක්ෂා වේදනාවය යන වේදනාපස වේදනාස්කන්ධයය. මට සිලුටු මෘදු ශරීරයන් හා වස්තුන්ද සැපදායක සුළං ආදියද ශරීරයේ සැපීමෙන් ඇතිවන සනීපය මිහිර සුඛ වේදනා නම් වේ. හොඳ ආහාර පාන වස්ත්‍ර යාන වාහන ආදිය ලැබීමෙන්ද නෑමිතුරන් මුණ ගැසීමෙන්ද දැකීමට ප්‍රිය දෑ දක්නට ලැබීමෙන්ද මිහිරි හඬ අසනු ලැබීමෙන්ද මිහිරි සුවඳ ලැබීමෙන්ද ගරු බුහුමන් ස්තුති ලැබීමෙන්ද තත්වය උසස් වීමෙන්ද තවත් එබඳු කරුණු වලින්ද සිතට ඇතිවන සැපය මිහිර සෝමනස්ස වේදනා නම් වේ. කළුගල් කැබලි වැනි තද රළු දේ හා තද ශීත තද උෂ්ණ ආදී ශරීරයේ ගැටෙන කල්හි ඇතිවන රිදුම දුක්ඛ වේදනා නම් වේ. නෑයන්ගේ මිතුරන්ගේ මරණ වස්තු විනාශ බලාපොරොත්තු කඩවීම අවමන් ලැබීම ආදියෙන් සිතෙහි ඇතිවන රිදුම දෝමනස්ස වේදනා නමි. ඒ වේදනා සතරින් එකකුදු නැති අවස්ථාවන්හි සිතෙහි ඇති මධ්‍යස්ථ ස්වභාවය උපේක්ෂා වේදනා නමි.
සිත් ඇති සත්වයෙකුට වේදනාවකින් තොරව වෙසෙන අවස්ථාවක් නැත. එක් පුද්ගලයෙකුට එකවර වේදනා දෙකක්ද ඇති නොවේ. වේදනා පසෙන් සුඛ, සෝමනස්ස, දුක්ඛ, දෝමනස්ස වේදනා 4 ප්‍රකටය. උපේක්ෂා වේදනාව අප්‍රකටය. උපේක්ෂා වේදනාව ඇති අවස්ථාව දැනෙන්නේ වේදනාවක් නැති අවස්ථාවක්සේය. එසේ දැනෙන සෑම අවස්ථාවම උපේක්ෂා වේදනාව ඇති අවස්ථාව ලෙස සැලකිය යුතුය. උපේක්ෂා වේදනාව ශාන්තය, සියුම්ය. එය අන් වේදනාවන් නැති බව අනුව තේරුම් ගත යුතුය. සුඛ ප්‍රත්‍යයන් ලත් කල්හි සුඛ සෝමනස්ස වේදනා පහළ වේ. ප්‍රත්‍ය නැති වූ කල්හිද දුක්ඛ ප්‍රත්‍යයන් පහළ වූ කල්හිද සුඛ සෝමනස්ස වේදනා නැතිවේ. දුක්ඛ ප්‍රත්‍යයන් පැමිණි කල්හි දුක්ඛ දෝමනස්ස වේදනා පහළ වේ. සුඛ දුක්ඛ ප්‍රත්‍යයන් නැති කල්හි උපේක්ෂා වේදනාව පහළ වේ. සුඛ දුක්ඛ ප්‍රත්‍යයන් පැමිණි කල්හි උපේක්ෂා වේදනාව නැතිවේ. සුඛ දුක්ඛ වේදනා පහළ වේ. මෙසේ පහළ වී නැවත නැවත නැති වී යන බැවින් වේදනා ස්කන්ධය අනිත්‍ය දෙයකි. ලෝකයෙහි අනන්ත සත්ව පුද්ගලයෝ ඇත්තාහ. ගස් ගල් ගෙවල් ආදි අනන්ත වස්තුහුද ඇත්තාහ. සත්වයන් පුද්ගලයන් විසින් සිදු කරන අනන්ත ක්‍රියා ඇත්තේය. ජලය ගැලීම්, ගිනි ඇවිලීම්, ගස් කඩා වැටීම්, අතු කඩා වැටීම් ආදී ස්වභාව ධර්මයෙන් සිදුවන අනන්ත ක්‍රියාද ඇත්තේය. ඒවා එකින් එක වෙන් වශයෙන් දැනගන්නා වූ, හැඳිනගන්නා වූ එක්තරා ස්වභාවයක්ද ඇත්තේය. එය එක්තරා චෛතසික ධර්මයකි. එයට ස්කන්ධ විභාගයේදී කියන නම සංඥා යනුයි. එයට සාමාන්‍ය ලෝකයා ව්‍යවහාර කරන්නේ හැඟීම, හැඳිනීම, දැනීම, සිතීම යන වචනයන්ය. හැඳින ගත යුතු, දැනගත යුතු දේ අනුව සංඥාද අනන්ත වේ. ඒ සංඥා රාශිය සංඥා ස්කන්ධ නම් වේ. මේ සංඥා රාශිය නැතිනම් සත්වයනට කිසිවක් කර කියා ගත නොහැකිය. කිසිවක් හරියට දත නොහැකිය. සත්වයන් ඒ දේ කරගනිමින් ලෝකයෙහි ජීවත් වන්නේ සංඥා ස්කන්ධයේ උපකාරයෙනි. මේ සංඥා රාශිය නොමැතිනම් මව්පියන්, සහෝදර සහෝදරියන්, නෑයන්, නොනෑයන් හැඳිනගත නොහැකිය. සතුරන්, මිතුරන් හැඳිනගත නොහැකිය. ආහාරපාන, වස්ත්‍ර හැඳිනගත නොහැකිය. ඒවා පිළියෙල කරගත නොහැකිය. වාසස්ථාන පිළියෙල කරගත නොහැකිය. තමාගේ අදහස සෙස්සන්ට නොකිය හැකිය. එකකු කියන දේ අනිකාට තේරුම් ගත නොහැකිය. මෙකී සියල්ලම සිදුවන්නේ සංඥාවන්ගේ උපකාරයෙනි. ඒ නිසා මේ සංඥා ස්කන්ධය සත්වයනට ඊතා ප්‍රයෝජනය. එබැවින්ම ඒ සංඥා රාශිය ගැන ආත්ම සංඥාවද ඇතිවේ. අනේක සංඥා ඇතද එක් පුද්ගලයෙකුට එකවරකට ඇතිවන්නේ එක් සංඥාවකි. තවත් සංඥාවක් ඇතිවන්නේ එය නිරුද්ධ වූ පසුය. රූපයක් මුණ ගැසීමේදී රූප සංඥාවක් ඇතිවේ. ශබ්දයක් ඇසීමේදී ශබ්ද සංඥාවක් ඇතිවේ. එකල්හි කලින් ඇති වූ රූප සංඥාව නැත. එසේ ඇති වී නැති වී යන බැවින් සකල සංඥාවෝම අනිත්‍යයෝය. යාම් ඊම්, කෑම් බීම්, දීම් ගැනීම් ආදි ක්‍රියා සිදු කිරීමේ එක්තරා බලයක් සිත හා සම්බන්ධව ඇතිවේ. එය චේතනා නම් වේ. එයද එක්තරා චෛතසික ධර්මයකි. එය ප්‍රධාන සංස්කාරයය. චේතනාවෙන් අන්‍ය වූ ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, මාත්සර්ය, මෛත්‍රී, කරුණා, ශ්‍රද්ධා, ප්‍රඥාදි චෛතසික ධර්මයෝද සංස්කාරස්කන්ධයට අයත් වෙති. ඒවාද වේදනා සංඥාවන් මෙන් ඇතිවෙමින්
ඒ වේලාවේදී නැති වී යන බැවින් අනිත්‍යයෝය. වේදනා සංඥා සංඛාර යන ස්කන්ධ තුන චෛතසිකයෝය. ශුද්ධ වූ සිත විඥාන ස්කන්ධයය. එය චක්ඛු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥානයයි සවදෑරුම් වේ. ඇසට රූපයක් මුණ ගැසුණු කල්හි චක්කු විඥානය ඇතිවේ. කනට ශබ්දයක් පැමිණි කල්හි සෝත විඥානය උපදී. සෝත විඥානය ඇති කල්හි චක්කු විඥානය නැත. මෙසේ ලැබෙන මුණ ගැසෙන අරමුණු අනුව විඥානයන් ඉපද නිරුද්ධ වී යන බැවින් විඥානස්කන්ධය අනිත්‍ය වන්නේය. ඊතා වේගයෙන් ඉපද බිඳි යන රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධයට අයත් නාම රූප ධර්ම රාශිය හැර මේ සත්ව సంతානෙහි ස්ථිර වූ නිත්‍ය වූ අන් කිසිවක් නැත්තේය. මේ සංස්කාර ධර්ම රාශිය හැර ස්ත්‍රියක පුරුෂයක ළමයක තරුණයක මහල්ලෙක ගවයක අශ්වයක බල්ලෙක බලලෙක කියා සත්‍ය වශයෙන් ලැබෙන කිසිවක් නැත්තේය. ස්ත්‍රියය පුරුෂයාය යනාදිය සංස්කාර සමූහයන්ට කියන නම් පමණකි. ඉපද බිඳි යන මේ නාම රූප ධර්මයන්ගේ සැටි පොල්තෙල් පහනක දැල්වෙන ගිනිසිලුව අනුව තේරුම් ගත යුතුය. පහනේ ගිනිසිලුව නිවෙනතුරු එක් දෙයක්සේ පෙනෙන නමුත් එය එක් දෙයක් නොව ගිනිසිලු පරම්පරාවෙකි. පහනෙහි ගින්න හටගන්නේ තෙල් වලිනි. ගිනිගත් තෙල ගින්න සමගම අවසන් වන්නේය. එක් තෙල් බිඳුවකින් හටගන්නා ගින්න එකෙනෙහිම ඒ තෙල් බිඳුව සමගම අභාවයට යන්නේය. පහන් වැටියේ ගිනි දැල්වෙන තැනට මුලින් පැමිණ තුබූ තෙල සැනකින් දැල්වී ගිනිසිලුවත් සමග අභාවප්‍රාප්ත වේ. ඉන්පසු එතැනට නැවත පහනේ තුබූ තෙල් පැමිණෙන්නේය. පළමු ගින්න නිවී යනු සමගම අලුතෙන් පැමිණි තෙලට ගිනි ගන්නේය. ඒ ගින්න එකෙනෙහිම නිවෙයි. නැවත තෙල් එතැනට පැමිණ අලුත් ගින්නක් හටගනී. පහනේ තෙල් ඇති තාක් මේ සිදුවීම නොනැවතී පවතී. මේ අතරක් සලකා ගත නොහෙන පරිදි ඊතා වේගයෙන් සිදුවන නිසා පහන නිවෙනතුරු පවත්නා ගිනිසිලුව එකක්සේ පෙනේ. ජනයෝද එය එකක්සේම සලකති. රැයක් දැල්වෙන පහනක දෙවන පැයේ ඇත්තේ පළමුවන පැයේ තිබූ ගිනිසිලුව නොවේ. දෙවන විනාඩියේ ඇත්තේ පළමුවන විනාඩියේ තිබූ ගිනිසිල නොවේ. දෙවන තත්පරයෙහි ඇත්තේ පළමුවන තත්පරයේ පැවති ගිනිසිල නොවේ. ඇතිවන අලුත් ගිනි තත්පරයකුදු නොසිට නිවී යයි. මනුෂ්‍යයාගේ පංචස්කන්ධයද මේ ගිනිසිලුව බඳු වූ සංස්කාර පරම්පරාවෙකි. ගිනිකූර ගිනිපෙට්ටියෙහි ගැසූ කල්හි ගින්නක් හටගනී. ඒ ගින්න ඊට කලින් ගිනිපෙට්ටියේ තිබුණේද නොවේ. ගිනිකූරෙහි තිබුණේද නොවේ. නිවුණු පසු අන් තැනකට යන්නේද නොවේ. ඒ ගින්න ගිනිපෙට්ටියෙහි ගිනිකූර ගැටීම හේතුකොට එතැනම හටගෙන එතැනම නැතිවන්නකි. එමෙන් සත්ව ශරීරයේ පෙර නොතිබූ අලුත් නාම රූප ධර්මයෝ ඒ ධර්මය ඉපදීමට අනුරූප ප්‍රත්‍යය ලද කල්හි ඉපිද එතැනම බිඳී අතුරුදහන් වෙති. පළමු තුබූ සංස්කාරයන් බිඳී අතුරුදහන් වනු සමගම අඩුවක් නොපෙනෙන පරිදි අලුත් සංස්කාරයෝ උපදිති. රූපයන්ගේ ඇතිවීම නැතිවීම වල අතරක් නොපෙනෙන බැවින් මේ ශරීරය එක් දෙයක් වශයෙන් වර්ෂ ගණනක් පවතින්නකැයි වරදවා තේරුම් ගනිති. ගස්වැල්, කොළමල්, ගෙඩි, පස්, ගල් ආදි බාහිර වස්තුන්හිද ඇති රූපයන්ගේ ඉපදීම බිඳීම සත්ව ශරීරවල මෙන්ම සිදුවන බව තේරුම් ගත යුතුය. බාහ්‍යාභ්‍යන්තරික සකල සංස්කාරයන්ගේම අනිත්‍ය භාවය දැකගත් තේරුම්ගත් යෝගාවචර තෙමේ මඟඵල ලැබීමට නිසි
උසස් විදර්ශනා ඥානය ඇත්තේ වේ. මෙසේ වූ උසස් විදර්ශනා ඥානය අනුලෝමික කන්ති නම් වේ. උසස් විදර්ශනා ඥානය ඇති කරගත් යෝගාවචරයා විසින් තමා අනිත්‍ය වශයෙන් දක්නා පංචස්කන්ධයාගේ අනුත්පාද නිරෝධය ලෝකෝත්තර නිර්වාණ ධාතුයයි තමාගේ සිත නිවනට යොමු කළ යුතුය. එසේ කිරීමෙන් ඔහුට ලෝකෝත්තර මාර්ග ඥානය ලබා ආර්ය පුද්ගලයෙකු විය හැකි වන්නේය. පංචස්කන්ධේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලභති. පංචන්නං කන්ධානං නිරෝධෝ නිච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පටිසම්භිදා මග්ග. පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දක්නේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්ධයාගේ අනුත්පාද නිරෝධය නිත්‍ය වූ නිර්වාණයයි දක්නා යෝගාවචරතමේ සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේය යනු එහි තේරුමය. උත්පන්න නිරෝධය අනුත්පාද නිරෝධය කියා නිරෝධ දෙකකි. උපදින සියලුම සංස්කාරයෝ එකෙනෙහි දිරා අභාවයට පැමිණෙති. එය උත්පන්න නිරෝධය ය. අඹ ගසක් ඇති කල්හි එහි වර්ෂයක් පාසා බොහෝ මල් ඵල හටගනී. ඒවායින් තවත් අඹ ගස් හා අඹ ඵල ඇතිවේ. මෙසේ දීර්ඝ කාලයක් අඹ පරම්පරාව පවතී. මුල් අඹ ගස විනාශ කළහොත් ඒ අඹරුක නිසා මතු හටගන්නට ඇත්තා වූ මල් ඵල හා අඹ ගස් මතු කිසි කලක ඇති නොවන්නේය. එය එතෙක් ඇති නො වූ මතු ඇතිවිය හැකි අඹ ඵලවල නැති වී යාමකි. ඇති නො වූ දේවල නැතිවීමක් බැවින් එය අනුත්පාද නිරෝධ නම් වේ. ගස විනාශ වීමෙන් නැති වී ගිය ඒ අනාගත අඹ ගස්වල අඹ ඵලවල අභාව ප්‍රාප්තිය ස්ථිර වූවකි. එමෙන් නැවත නැවත සසර ඉපදීමට හේතුවන තණ්හාව මතු ඇති නොවන පරිදි ප්‍රහාණය කළහොත් එය හේතු කොට අනාගත සංසාරයේහි ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවිය හැකි සකල සංස්කාරයෝ ඇති නොවීම නැති වෙති. එය ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ය. ඒ අනුත්පාද නිරෝධය වූ ශාන්ත ස්වභාවය ලෝකෝත්තර නිර්වාණයය. ස්කන්ධ පරම්පරා නැතිවන්නාක් මෙන් එය කිසි කලක නැති නොවේ. ලෝකෝත්තර මාර්ග ඵල ඇතිවන්නේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත ඒ අසංඛත ධාතුව අරමුණු කරගෙනය.